සර් අපේ අම්මට ආන්ටි කෙනෙක් කියලා මාව සර්ගේ ක්ලාස් යවන්න එපා සිලබස් ඉවර කරන්නේ නැහැ කියලා. ඇයි සර් මිනිස්සු ඔහොම ක්ලාස් එකේ පේපර් 110කට කිට්ටු වෙන්න කරලා ෆුල් පේපර්ස් 90කට කිට්ටු වෙන්න කරලා සිලබස් එකත් විභාගයට මාසෙකමාරකට කලින් ඉවර කරලා පන්තියේ අනවශ්‍ය සම්බන්ධකම් තියාගන්න එපා ජීවිතේ අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා අවශ්‍ය කාලෙට තමන්ගේ සියලු දේ ලැබෙවි ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න කියලා ආදරෙන් අවවාදත් කරන ගුරුවරයෙක්ට මේ වගේ කියන මොලේ නිසිතන නැති කෙප්පවැසියෙක් ඔයාලගේ අම්මලාටත් තාත්තලාටත් කොහෙන් හෝ හමු වෙන්න පුළුවන්. ඒ නිසා දෙමව්පියෝ දැනුවත් කරලා තියන්න මේ වගේ කෙප්පවැසියෝ තමන්ගේ ගෙදරට හෝ ඉඩමට පැන්නොත් පුන්නක්කු ටිකක් හරි තනකොළ ටිකක් හරි දීලා ආපහු පිටත් කරන්න කියන්නේ. ඇත්තටම කියන්න තියෙන්නේ ඒක. අම්මා තාත්තට මම මේ නිකන් නෙමෙයි කිව්වේ. නිකන් කියලා තියෙන අම්මේ මෙන්න මෙහෙමයි 25 අපේ සර් සිලබස් ඉවර කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. අපේ දැන් යන්නේ මෙහෙම නේද? මේ වැඩපිළිවෙල ගැන දෙමව්පියන්ට කියලා තියන්නේ. එතකොට මේ වගේ කවුරු හරි හම්බෙලා කියද්දී දෙමව්පියෝ නිසි උත්තරේ දෙයි. තේරෙනවද? එතනින්ම කතාව ඉවරයි. දැන් මේ කොහෙන් හරි එකෙක්ගේ මේ පුන්නක්කු කාලා නෙමෙයි තප්පුලන්නේ. ඒ ගැන තමයි මේ දැනුවත් කිරීම. මේ වැසියන්ගෙන් ප්‍රවිසං වෙන්න ඕන.